සුබ දවසක් මගේ යාළුවෝ සීලු දෙනාටම. තේජාන් ෆිෂ් ෆාම් අබම්පොල. ඔයාලට මම අද පෙන්නන්නේ මඩපොකුණු හදාගන්න බැරි අයට මඩපොකුණු වෙනුවට මෙන්න මේ වගේ ත්‍රාපෝලියෙන් ටෙන්ට් එකක් කරලා ටෙන්ට් වල මාළු හදන්න පුළුවන්. මේක අලුත් තාක්ෂණය. තායිලන්ඩ් වල, වියට්නාම්, ඉන්දුනීසියා ඒ වගේ රටවල් වල මෙන්න මේ විදිහට තමයි ගොඩක් අය මාළු හදන්නේ. එතකොට අපිත් අපේ රටෙත් මේ තාක්ෂණයේ විසිතුරු මස් නිෂ්පාදනකරුවන් ගොඩක් දෙනෙක් වගේ කරනවා. මේ දැකලා නැති අයට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට Tamanට උමනා පරිදි තමන්ගේ මේ වගේ වලවල් හදාගෙන ඒක උඩට තමයි මේ ටෙන්ට් එක එල්ලලා තියෙන්නේ. පොළොවේ මතු පිටට තමයි මේ වලවල් හදන්නේ. පොළොවේ යට හාරලා ගොඩක් හදන්නේ නැහැ. ඊට පස්සේ මේ විදිහට අපිට ටෙන්ට් එක හදලා මඩපොකුණු වලට වතුර රඳා පවත්වා ගන්න බැරි අයට විශේෂයෙන්ම මෙන්න මේ විදිහට මේ මඩපොකුණු වෙනුවට තාපෝලියෙන් ටෙන්ට් ගහලා මේ වගේ ලොකු මේවා 20x20 වලවල් තියෙන්නේ. 20x20 වලවල් මේ විදිහට හදා ගන්න පුළුවන් ඔයාලට. හරිම ලේසි. ඒ වගේම සිමෙන්ති ටැංකි වලට ලොකු වේදමක් දරනවට වැඩියත් මේක පහසුයි. වතුර රඳවා පවත්වා ගන්න බැරි අයට තමයි මේ ගොඩක්ම පහසු ක්‍රමයක් වෙලා වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන් ඔයාලට. මොනවා හරි විස්තරයක් මේක දැනගන්න පුළුවන්. දැනගන්න දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න ඕන වෙලාවක මම ඔයාලට මේ පිළිබඳව අනිවාර්යෙන් කියලා දෙන්නම්. එහෙම කිසිම ගැටලුවක් නැහැ. මේ විදිහට කරලා Tamanට මාළු නිෂ්පාදනයේ විස්තර මස් කර්මාන්තයේ මාළු නිෂ්පාදනය කරන්න පුළුවන්. මොකද ලොකු වේදමක් දාන්න නැතුව Tamanට යම් කිසි මුදලක් උපය ගන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙයක් කළා ඔයාලට ඕනම දෙයක් දැනගන්න තියෙනවා නම් අහන්න. එහෙම කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම මගේ YouTube channel එකේ තියෙන YouTube channel එක subscribe කරන්න, bell icon එකත් click කරලා තියාගන්න. මම දාන videos ඕන වෙලාවක ඔයාලට බලන්න පුළුවන් වෙන්න. ඕනම දෙයක් මම කියලා දෙන්නම් මේකේ. මම අපි මහා පරිමාණ විසිතුරු මත්ස්‍ය කරුවන් නෙවෙයි. නමුත් අපි කුඩා ප්‍රමාණයට කරගෙන යන්නේ. නමුත් මේකෙන් යම්කිසි ආදායමක් ලබනවා. මේකෙන් ආදායමක් ඔයාලටත් ඇත්තටම මේ විදිහට කරලා ඉවරලා ආදායමක් ලබන්න පුළුවන්. දන්න ඕන දෙයක් කියලා දෙන්නම්. එහෙම කිසිම ගැටලුවක් නැහැ. කිසිම කහටක් නැහැ. අපිට විවේචන එන්න පුළුවන්. ඒ වගේ ගැරහැලි එන්න පුළුවන්. ඒව ගැටලුවක් නැහැ. ඒවා ඉතින් සමාජ දේවල් අපිට වෙනස් කරන්න බෑ. කියන්න නොදන්න කෙනෙක්ට ඒ වගේම විස්තර මත්ස්‍ය කර්මාන්තයට ශේෂ්ත්‍රයට නියැලෙන්න ඉන්න අයට ඒ වගේම දැනගන්න පුළුවන් මේ කොහොමද කරන්න කියලා දැනගන්න පුළුවන්. ඕන වෙලාවක කතා කරන්න මම මගේ නම්බර් එක දාලා තියන්නම්. මෙතන කරන්නේ සම්පූර්ණ මම නම් මගේ ෆාම් එකේ සම්පූර්ණම කරන්නේ බැලුම් මෝලි නිෂ්පාදනය විතරයි කරන්නේ. මගේ ගාව බැලුම් මෝලි වැරයිටි ගොඩක් ඉන්නවා. ලොක් කනෙක්ෂන් එකකට හදාගෙන යනවා. ඉදිරියට අලුත් වර්ග අපි ඕඩර් කරලා තියෙනවා. ඒවත් ආවට පස්සේ ඒවත් පෙන්වන්නම්. දැනට වර්ග 13ක් 14ක් විතර වගේ ඉන්නවා මගේ ළඟ. බැලුම් මෝලි විතරක්. ගින්ද ඕනම කෙනෙක් අහන්න ඕනම විස්තරයක් කියලා දෙන්නම්. කිසිම ගැටලුවක් නැහැ. එහෙනම් සුබ දවසක් සියලු දෙනාට. මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මම ඕන වෙලාවක ඔයාලට මේ පිළිබඳව ඕනම කෙනෙක් අහන්න. කිසිම ගැටලුවක් නැහැ. දැනුවත් කිරීමක් කරන්න දැනගන්න ඕන නම් දැනුවත්කම දැනගන්න ඕන නම් මම අනිවාර්යෙන් කියලා දෙන්නම්. කිසිම ගැටලුවක් නැහැ. ඕන වෙලාවක අහන්න අනිවාර්යෙන් කියලා දෙන්නම්. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.